හරි එහෙනම් මේ අද කියන්නේ මේ හතරවෙනි පාඩම managing the marketing information system. අපි කලින් මේ අර පාඩම් දෙක ගැන කලින් පාඩම් තුනක් ඉවරෙන් කතා කරලා. මෙතනින් එහාට දැන් අපි අර මේ මම මුලින්ම කිව්වා වගේ ආ, එකින් එකට මේ මාකටිං වල තියෙන එක එක පැතිකඩයන් තමයි අපි දැන් ඉගෙන ගන්න. අපි දැන් ඊළඟට ඉගෙන ගන්න යන්නේ managing the marketing information system. නමින්ම තේරෙන අපි කතා කරන්න යන්නේ information system එකක් නැත්නම් තොරතුරු පද්ධතියක් ගැන. මොකද අපි මීට කලින් ඉගෙන තියෙනවා කියන්නේ විවිධ පද්ධති වලට ආ, තියෙන මේ පරිගණක පද්ධති මොනවද කියන්නේ. අපි accounting වලදීම කතා කරලා තියෙනවානේ ඒකට තියෙන පරිගණක පද්ධතිය. ඒතර HRM වලට තියෙනවා. අපි එහෙම පොඩි අවබෝධයක් කරන් තියෙනවා. දැන් මෙතන පුළුල්ව කතා කරන්න යන්නේ මාකටිං වලට අපි පාවිච්චි කරන මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් එක ගැන. වෙනදා වගේම chapter overview එකේ ඉතින් තියෙන්නේ අර කියනා වගේම කොටස ඉතින් ඒක පොඩ්ඩක් කියව ගන්න. ලර්නින් අවුස්කම් වල අපි කතා කරන ඉස්සෙල්ලා මේ මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් එක කියන්නේ මොකක්ද? ඊට පස්සේ මේ අපිට මේකේ තියෙන ඉන්ෆර්මේෂන් සිස්ටම් එකේ තියෙන වැදගත්කම කොහොමද? ඊට මේකේ තියෙන මේන් ෆන්ක්ෂන්ස් ගැන කතා කරනවා, මේන් අප්‍රෝචස් ගැන කතා කරනවා. ඊට පස්සේ මාකටිං රිසර්ච් ප්‍රොසෙස් එක අපි පිළිබඳ අවබෝධයක් අපි ලබා ගන්නවා. අපි ඉස්සෙල්ලාම කතා කරමු මාකටිං ඉන්ෆර්මේෂන්ස් and කස්ටමර් ඉන්සයිට් කියන්නේ මොකක්ද කියලා. මාකට් මාකටිං ඉන්ෆර්මේෂන් and කස්ටමර් ඉන්සයිට් කියන්නේ මොකක්ද කියන්නේ. හරි. මේකේ මාකටිං ඉන්ෆර්මේෂන් කියන්නේ දැන් සාමාන්‍යයෙන් නිකන් අපි ගත්තා තේරෙනවා මාකටිං ඉන්ෆර්මේෂන් කියලා කියන්නේ ලේවි කළමනාකරන්න දාලා තොරතුරු කියන එක. හරිද? එතකොට අපි මාකටිං ඉන්ෆර්මේෂන් කියලා ගත්තොත් අපි ගන්නේ අපේ මාකටිං වලට අපිට අදාළ වෙන ඉන්නේ කස්ටමර්, කම්පිටිටර්ස්. එතකොට අපේ අනිකුත් අද ස්ටේක් හෝල්ඩර්ස්ලා. එතකොට ගත්තොත් සම්පූර්ණයෙන්ම තමයි ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා ගත්තොත් නැත්නම් අපේ සප්ලයර්ස්. එතකොට අපිට අදාළ වෙන තව මොන හරි ආයතනයක් වගේ. එතකොට මේ සියලුම දේ පොදුවේ ගත්තාම මේ හැම එකම තොරතුරු තියෙනවානේ. නැත්නම් දත්ත. මෙන්න මේක තමයි මේ මාකටිං ඉන්ෆර්මේෂන් එක කියලා කියන්නේ. ඒ කියන්නේ data about customer, competitors and the market. ඒ කියන්නේ වෙළඳපොළ, තරඟකරුවෝ, පාරිභෝගිකයෝ ඇතුළු ඒ සීලුම දෙන සම්පූර්ණ වෙළඳපොළෙන් මේ වෙළඳපොළත් එක්ක විශේෂයෙන් පාරිභෝගිකයන් තරඟකරුවත් එක්ක පිළිබඳ තියෙන දත්තවලට අපි කියනවා මාකටිං ඉන්ෆර්මේෂන් කියලා. හරි. ඒතකොට ඒ ඔය කියන කාරණාව මේ දැන් මම ඔය කිව්ව මාකටිං ඉන්ෆර්මේෂන්ස් ගැන මෙතන මේ පැහැදිලිව තියෙන මේ ඡේදවල. නමුත් මම මේ ඡේද ඇතුලේ තියෙන පැහැදිලි කරන්නේ නැහැ. අර කිව්වාගේ මම මෙතනින් කෙටියෙන් පැහැදිලි කරන් යන්න. එතකොට මාකටිං ඉන්ෆර්මේෂන් කියලා කියන්නේ මාකටිං ඉන්ෆර්මේෂන් කියලා කියන්නේ data about මේකේ definition එක වගේ ලියා ගන්න. data about customer, competitors and the market. Customers, competitors and the market. හරි පැහැදිලිනේ. market information කියලා කියන්නේ data about the customer, competitors and the market. හරි. ඊළඟට අපි දැනගන්න ඕනි මේ මාකටිං ඉන්ෆර්මේෂන් අපි කොහොමද කලෙක්ට් කරගන්නේ කියන්නේ. කියන්නේ අපි කොහොමද මේ ඉන්ෆර්මේෂන් මේ මාකටිං ඉන්ෆර්මේෂන් අපි කලෙක්ට් කරගන්නේ ඇයි? ඒ කියන්නේ අපි දන්නවා දැන් අපිට මාකටිං ඉන්ෆර්මේෂන් එක කලෙක්ට් කරගන්න පුළුවන්. මාකටිං ඉන්ෆර්මේෂන් එක විතරක් නෙමෙයි ඕනිම ඉන්ෆර්මේෂන් එකක් අපිට කලෙක්ට් කරගන්න පුළුවන්. මෙතඩ්ස් කිහිපයක් අපි කලින් පාඩමේදී කියන්නේ මම හිතන්නේ පළවෙනි පාඩමේදී විතර අපි කතා කරා මේ කොහොමද මේ ඒ කියන්නේ කස්ටමර්ට තියෙන සැටිස්ෆැක්ෂන් එක මෙෂර් කරන්නේ කොහොමද වගේ මෙතඩ් එකට දාලා මෙතඩ් හතරක් ගැන කතා කළා. අර කම්ප්ලේන් and suggestion system, එතකොට customer satisfaction survey, ghost shopping, ඊට පස්සේ loss customer analysis. ඒ වගේ දේවල් වලින් අපි කරේ තොරතුරු හොයන එකනේ. ඒ කියන්නේ customer satisfaction එකට දාලව මිනිසුන්ගේ කියන්නේ පාරිභෝගිකයන්ගේ තෘප්තියට මොකද්ද වෙන්නේ කියන එක තමයි අපි ඒ වෙන්න කිව්වේ. එතකොට අන්න ඒ ක්‍රමම මේ අපිට භාවිතා කරන්න පුළුවන් මේ මාකටිං ඉන්ෆර්මේෂන්ස් ටික හොයාගන්න.
නැත්නම් අපි දන්නවා අපි පොදුවේ අපි සාමාන්‍යයෙන් කරන්නේ මාකටිං ඉන්ෆර්මේෂන් එකක් ගන්නනොත් එක්ක මාකට් එකට ගිහින් අපි ඒ අදාළ තොරතුරු පේන වෙලඳුත් එක්ක කතා කරලා නැත්නම් පාරිභෝගිකයත් එක්ක කතා කරලා තොරතුරු ගන්නවා. නැත්නම් අපි පාවිච්චි කරනා වගේ Google ෆෝම් එකක් දාලා තොරතුරු ගන්න පුළුවන්. ඒ විදිහේ කරන්න පුළුවන්. ඒතකොට මේ වගේ තොරතුරු අපි ගන්න ඇයි කියන එක පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ මේ ඉන්ෆර්මේෂන් අපි කලෙක්ට් කරගන්නේ ඇයි? මේ ඉන්ෆර්මේෂන් අපි කලෙක්ට් කරගන්නේ understand customer. ඒ කියන්නේ පාරිභෝගිකයන් තේරුම් ගන්න. ඊළඟට make better marketing decision. ඒ කියන්නේ අපි මේ marketing information අරගෙන අපේ තියෙන අපිට තියෙන හොඳම තීරණය අපි ගන්න අපි ඒ තොරතුරු වැදගත් වෙනවා. ඊළඟට gain competitive advantage. තරඟකාරී වාසිය අත්පත් කරගන්නත් අපිට මේ තොරතුරු වැදගත් වෙනවා. එහෙනම් අපි දාගන්න ඕනි මේ marketing information එකේ තියෙන වැදගත්කම. ඒ කියන්නේ marketing information එක අපිට වැදගත් වෙන්නේ. මේ marketing information අපි එකතු කරගන්නේ ඇයි කියන එක. කියන්නේ collect this information to understand customer, make better marketing decision and gain competitive advantages. ඒක දාගන්න. ඒ කියන්නේ අපි මේ හැරින් ලියාගමු. ටක් ගාලා ලියාගමු. collect information. අපි මොකටද මේ information ගන්න? පළවෙනි එක තමයි අපි මේ information අපිට ඕනේ වෙන්නේ understand. නැත්තම් මේක දාගන්න marketing information වල තියෙන importance එක කියලා. understand customer. understand customers, make better marketing decision. make better customer make better marketing decision, gain competitive advantages. Competitive advantages. Right? නැත්නම් මේක ඕනනම් මේකයි rename කරගන්න ඒ කියන්නේ marketing information වල තියෙන වැදගත්කම විදිහට. Right? Decision. Right, decision. Right? ඊට පස්සේ දැන් අපි දන්නවා marketing information කියන්නේ මොකක්ද? ඊට පස්සේ marketing information වල තියෙන වැදගත්කම මොකක්ද කියලාත් අපි දන්නවා. ඊළඟට බලන්න ඕනේ මේ ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මෙන්න මෙතන පළවෙනි චුට්ටක් highlight කරගන්න මේ පළවෙනි වාක්‍යය. එතන කියනවා marketing information වලට එහා ගිය දේ කියන්නේ customer information කියලා. මොන බලන්න. එලට. හරි හරි. දැන් හරි. බලන්න. Good products and marketing programs begin with good customer information. ඒ කියන්නේ good products and marketing programs. ඒ කියන්නේ හොඳ නිෂ්පාදන සහ මේ අලෙවි කරන programs දෙකේ වැඩසටහන් ආයව ආරම්භ වෙන්නේ හොඳ කස්ටමර් ඉන්ෆෝමේෂන් එකක් එක්කලු. එතකොට අපිට මේ මාකටිං ඉන්ෆෝමේෂන් වැදගත් වෙනවා. ඊළඟට ඔය කියන good products and marketing programs පටන් ගන්න. ඒ කියන්නේ හොඳ නිෂ්පාදිතයක් සහ ඒ කියන්නේ අලෙවි කරන වැඩසටහනක් දෙන්න නම් අපිට මේ තොරතුරු වැදගත් වෙනවා. මොකද මේ තොරතුරු ආශ්‍රයෙන් තමයි අපි අලෙවි කරන වැඩසටහන කියන්නේ මාකටිං ප්‍රෝග්‍රෑම්ස් අපි කරන්නේ. නැත්නම් අපිට එහෙම කරන්න බෑනේ. දැන් ආයතනයකට හරියට ඩෙන්ටිෆයි කරගන්න බැරුණොත් කස්ටමර්ගේ නීඩ්ස් ඇන්ඩ් වොන්ට්ස් මොනවද කියලා. එතකොට මේ ප්‍රොඩක්ට් එකෙන් කස්ටමර්ව සැටිස්ෆයි වෙන්නේ නැත්නම් ඒ ප්‍රොඩක්ට් එකෙන් ඇති වැඩක් වෙන්නේ නැහැනේ. ඒතර අන්නේ පිළිබඳ විශාල ලොකු තොරතුරු ප්‍රමාණයක් හොයාගන්න අනිවාර්යෙන් අපිට මේ මාකටිං ඉන්ෆර්මේෂන් කියන එක වැදගත් වෙනවා. රයිට්. එතකොට අපි තව දෙයක් මෙතනින් පොඩි නෝට් එකක් දාගමු. මේ අපි දැන් කියපු කස්ටමර් ඉන්ෆර්මේෂන් අපිට වැදගත් වෙන්නේ. මේ කස්ටමර් ඉන්ෆර්මේෂන් අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ මාකටිං ඉන්ෆර්මේෂන් වගේම අපිට කස්ටමර් ඉන්ෆර්මේෂන් ටිකත් වැදගත් වෙනවා. මෙන්න මේ කියන කාරණා ටික නිසා. මොනවද?
කස්ටමර් අපිට කස්ටමර්ගේ නීඩ්ස් ටික හඳුනා ගන්න. කස්ටමර් නීඩ්ස් හඳුනා ගන්න. ඊට පස්සේ කස්ටමර්ගේ වොන්ට්ස්, ඊට පස්සේ කස්ටමර්ගේ බිහේව් මෙන්න මේ කියන තුන හඳුනා ගන්න අපිට කස්ටමර් ඉන්ෆර්මේෂන්ස් වැදගත් වෙනවා. රයිට්? පැහැදිලි නේද? ඔන්න මේ කියන කාරණා තුන වැදගත් වෙනවා අපිට කස්ටමර් ඉන්ෆර්මේෂන්ස් වලට. රයිට්. ඊළඟට අපි බලන්න ඕනේ දැන් මේ මාකටිං ඉන්ෆර්මේෂන්ස් අපිට කලෙක්ට් කරගන්න පුළුවන් ක්‍රම. දැන් මම කලින් කිව්වා අපි අර මං කලින් මතක් කරා පළවෙනි පාඩේ අපි කතා කරපු ඒ මෙතඩ්ස් හතරනොත් අපිට පුළුවන් මේක හොයාගන්න. හැබැයි දැන් අපි ඊට වඩා පොඩ්ඩක් පුළුල් විදිහට බැලුවොත් මොඩර්න් ටෙක්නොලොජි එක යූස් කරලා අපි කොහොමද මේ මාකට් ඉන්ෆර්මේෂන්ස් අපි හොයාගන්නේ කියලා. රයිට්? අපිට පුළුවන් අපි දන්නවා මේවා නේද? අපේ තියෙන සෝෂල් මීඩියා නේ මේ තියෙන internet, social media, ඒ කියන්නේ such as Facebook, Twitter and Instagram, emails, blog, as well as even consume online communications නේද? ඔන්න ඔය කියන ක්‍රම හරහා අපිට පුළුවන් modern technology එකෙන් අපිට මේ marketing informations collect කරගන්න. හරි? මේක highlight කරගන්න. මේක තමයි අපිට මේ marketing informations collect කරගන්න තියෙන modern technology techniques කිහිපය. පැහැදිලිනේ? ඔන්න අපි දැන් කතා කරා marketing information කියන්නේ මොකද්ද? එතකොට ඒකේ තියෙන වැදගත්කම. ඊට පස්සේ ඒකේ අපිට කතා කරනවා කස්ටමර් ඉන්ෆර්මේෂන් ගැන. කස්ටමර් ඉන්ෆර්මේෂන් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ needs, wants and behavior ටික හොයාගන්න. ඊට පස්සේ මාකට් ඉන්ෆර්මේෂන් කලෙක්ට් කරගන්න පුළුවන් sources ටික අපි කතා කළා. මේ තියෙන්නේ. ඒ sources ටික අපිට කලෙක්ට් කරගන්න පුළුවන්. right? ඊළඟට ආ, ඊළඟට අපිට කතා කරන්න තියෙනවා customer insight කියන එක. ඊළඟට අපි කතා කරන්නේ මෙන්න මේ customer insight කියන එක. right? customer insight කියන එක මෙන්න මෙතන දීලා තියෙනවා. customer insight කියන්නේ pressure understanding of customers and the marketplace derived from making information that become the basis for creating cus- customer value and relationship. The customer insight කියලා කියන්නේ මේ කියන්නේ අපි පාවිච්චි කරන data මත පදනම් කරගෙන අපිට හොඳ deep understanding එකක් ලබා දෙනවා. කියන්නේ හොඳ fresh understanding එකක් ලබා දෙනවා customer ගැන. අපි කොයි විදිහේ create එකකට value කියන්නේ කොයි විදිහේ value එකක් අපි create කරන්න ඕනේද? එතකොට අපි ගොඩනගන්න ඕනි සම්බන්ධතාවය මොකක්ද කියන එක වලදී අපිට ලොකු අවබෝධයක් කියන්නේ deep understanding එකක් ලබා ගන්න පුළුවන්. ඔය කියන කාරණා හොර එකට අපි කියනවා customer insight කියලා. පැහැදිලිනේ? customer insight කියලා. ඊට පස්සේ මේ customer insight එක කියන්නේ customer insight එකක් ගන්න පුළුවන් අපිට source එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ customer insight එක කොහොමද ලබා ගන්නේ? ඒ කියන්නේ customer insight එකට අපි පාවිච්චි කරන data නේ. ඒ කියන්නේ මෙතන අපි කියනවා කියන්නේ මේ deep understand of customer based on the data used to create value and build strong relationship. ඒ කියන්නේ අපි මේ කියන fresh understand එක අපි ලබා ගන්න මේ based on the data. මේ data මත පදනම් කරගෙන. මේ data කියලා කියන්නේ මේ අපි දැන් කතා කරමු marketing information. එතකොට මේ marketing informations මත පදනම් වෙලා තමයි අපි මේ කියන වටිනාකම නිර්මාණය කිරීම සහ සම්බන්ධතා නිර්මාණය කිරීම සිද්ධ කරන්නේ. එතකොට අපි එතනදී බලන්න ඕනේ අපිට මේ අපි අර දැන් කලින් කතා කරපු මාකටිං ඉන්ෆර්මේෂන් කලෙක්ට් කරගන්න පුළුවන් සෝසස් ටික වගේම තමයි මේ ඉන්සයිට් එකට සම්බන්ධව සෝසස් කිහිපයක් තියෙනවා. ඒතොර ඒක වෙන්නේ මෙන්න මේ කියන මේ ටිකට අපි පොදුවේ කියනවා මාකට් ට්‍රෙන්ඩ්ස් කියලා. customer behavior, references, competitors and developments in the current environment. ඒතොර මෙන්න මේ ටිකට අපි කියනවා මාකට් ට්‍රෙන්ඩ්ස් කියලා. හරිද? මාකට් ට්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ වෙළඳපොළ ප්‍රවණතා. right? මේකට අපි කියනවා මාකට් ට්‍රෙන්ඩ්ස් කියලා. පැහැදිලිද? එතකොට මේ මාකට් ට්‍රෙන්ඩ්ස් හරහා අපිට පුළුවන් කස්ටමර් ඉන්සයිට් එකක් ලබා ගන්න. ඒ කියන්නේ කස්ටමර් කියන්නේ මේ ඩේටාස් මොනවද කියන්නේ
කස්ටමර් ඉන්සයිට් එක ගන්න ඕනි කරන data වලට අපි source එක විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේ market trends ටික. පැහැදිලි? ඔය ටික තමයි අපිට මේක කතා කරන්න තියෙන වැදගත්ම ටික. අපි කතා කළා marketing information කියන්නේ මොකද්ද? data about customer competitors and market. ඊට පස්සේ ඒකේ තියෙන වැදගත්කම. ඊට පස්සේ කතා කළා customer information කියන්නේ මොකද්ද? කියන්නේ customer information අපිට ඇයි අපි දැනගන්න ඕනි කියන්නේ? මෙන්න මේ needs wants and behave ටික දැනගන්න ඕන හින්දා. ඊට පස්සේ අපි කතා කළා sources ටික අපිට market information එකතු කරගන්න පුළුවන් sources ටික කතා කළා. ඊට පස්සේ කතා කළා customer insight කියන්නේ මොකද්ද? ඒ customer insight අපි එකතු කරගන්න පුළුවන් අර sources එක මොකද්ද? market trends ටික. customer behavior, preference, competitors and development. right? ඔන්න විදිහට marketing information දැන් customer insight කතා කරලා ඉවරයි. ඊට අමතරව දැනුමක් ගන්න ඕන මෙන්න මේ තුරු ටිකත් සම්පූර්ණයෙන් කියව ගන්න. කතාවක් වගේ තියෙන්නේ. කියවගෙන බලන්න එහෙනම් තවත් අවබෝධයක් ලැබේ. අපි ඊළඟට කතා කරන්න තියෙනවා මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන්නේ මොකක්ද කියන එක. right? මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම්. අපි ඊළඟට එන්නේ මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන්නේ මොකක්ද? අපි පාඩම් පටන් ගත්තේ ඉඳන් අපිට අහුවෙන්නේ මේ කොට්ල සම්බන්ධ වෙලා දුන්න මේ නිර්වචන. එයා දීලා තියෙනවා මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් එක කියන්නේ මොකක්ද කියලා. But marketing information system is defined as people and procedures dedicated to assessing information needs, developing the need information, and helping decision makers to use information to generate and validate actionable customer and make market insight. Right? Marketing information system එක MIS එකට නිර්වචනයක් දීලා තියෙනවා කොටල. ඒ කියන්නේ මෙතනදී මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් ඇතුලේ පාවිච්චි කරන්න ඕනේ. then right information right form එතන කියන්නේ නිවැරදි තොරතුරු නිවැරදි වෙලාවෙදී නිවැරදි මිනිස්සුන්ට දුන්නාට පස්සේ අපිට පුළුවන් වෙනවා නිවැරදි තීරණයක් ගන්න. ඒක තමයි මේ මාකටිං ඉන්ෆර්මේෂන් එකේ සරල අදහසින් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකේ සරල අදහසින් කියන්නේ. අපි නිවැරදි තොරතුරු නිවැරදි විදිහට ලබා දුන්නාම නිවැරදි අවස්ථාවේ කියන්නේ නිවැරදි වෙලාවෙදී නිවැරදි විදිහට නිවැරදි තොරතුරු දුන්නාම ඔයිට පුළුවන් වෙනවා ඒ කියන්නේ නිවැරදි මිනිසුන්ට අපි නිවැරදි තීරණයක් ලබා දෙන්න. ඒක තමයි අපි මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් එකෙන් කෙටියෙන් කියන අදහස. ඔය ඩිෆිනිෂන් එක චුට්ටක් පාඩම් කරගන්න වෙනවා. ටිකක් ලොකුයි ඉතින් ඒක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන පොඩි එකක් මෙන්න මේක චුට්ටක් හයිලයිට් කරගන්න මේ පිටුවේ කලින් පිටුවේ තිබ්බ එකක්. The concept of marketing information system has come to the front with the aim of providing right information in the right form at the right time to the right people for right decision making. right? ඔන්න ඔය කියන කාරණාවත් ටිකක් හයිලයිට් කරගන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේ මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් එක සාමාන්‍යයෙන් යූස් කරන්නේ කවුද කියන පිළිබඳ පොඩි අදහසක් ගන්න. මෙන්න මේ ටික චුට්ටක් හයිලයිට් කරගන්න. Marketing information system begins and end with information users. ආරම්භයේ අවසානයේ තොරතුරු භාවිත කරන ඉන්නවා. කවුද marketing manager, brand manager, internal and external partners and others who use marketing information. right? ඔය විදිහට marketing information system එක use කරන අය ඔය විදිහට කියලා තියෙනවා. ඊටු ටික කියව ගන්න. ඊළඟට අපි කතා කරමු accordingly three main functions performed MIS. Marketing information system එකේ තියෙන main functions තුනක් තියෙනවා. Assessing information needs, developing needed information, analysis and use information. චුට්ටක් බලන්න හැමෝම අපේ කතා කරපු කොටලා දුන්න නිර්වචනය. බලන්න people are procedure dedicated to assessing information needs. ඔන්න බලන්න. three main functions වල තියෙන්නේ මේ නිර්වචනයේ තියෙන ටිකම තමයි. Assessing information needs, developing the needed information. මෙතනත් තියෙන developing the needed information. And helping decision makers to use information to generate and validate actionable custom. Analyze and use information. Analyze and use information to generate and validate actionable custom and make market insight. එතකොට අපි මේ main three functions තුන මේ තියෙන main functions තුන පාඩම් කරගන්න
පාඩම් කරගන්නවා කියන්නේ මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් එකේ තියෙන ඩිෆයින් එක පාඩම් කරගන්නවා වගේ තමයි. ඒතොර ඒකත් එක්ක සරලව පාඩම් කරගත්තොත් මේ නිර්වචනය පාඩම් කරගත්තොත් මෙතනින්ම අපිට ඩ්‍රයිව් කරගන්න පුළුවන් අපේ තියෙන ෆන්ක්ෂන්ස් තුන මොකක්ද කියන එක. රයිට්. මම හිතනවා පැහැදිලි වෙයි කියලා. ඊළඟට මෙතන තියෙනවා මේ පින්තූරේ පින්තූරේ දිහා පොඩ්ඩක් බලන්න හොඳට පින්තූරේත් එක්ක මෙතන රයිට් මෙතන මේ පින්තූරයෙන් කියන්නේත් මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් එකේ අර පැතිකඩක් වගේ තමයි පෙන්වලා දීලා තියෙන්නේ. මේ බලන්න මෙතන අපි කතා කරපු පළවෙනියටම තියෙන ස්ටෙප් එක තමයි මේ තියෙන්නේ. Assessing information needs. අන්න බලන්න. ඊට පස්සේ මෙන්න තියෙන දෙවෙනි එක developing needed information. දෙවෙනි එක තියෙනවා. ඒතර මේ බලන්න දෙවෙනි එකේ මොනවද තියෙන්නේ? දෙවෙනි එකේ කොටස් තුනක් තියෙනවා. developing needed information වලට කොටස් තුනක් තියෙනවා. internal database, marketing intelligence, marketing research. ඒ කියන්නේ මේ developing in needed information කියන ස්ටෙප් එක යටතේ තවත් sub steps තුනක් තියෙනවා. තවත් sub steps තුනක් තියෙනවා. right? is තුන්වෙනි ස්ටෙප් එක analysis and use information. ඒක මේ විදිහට තියෙනවා. right? දැන් බලන්න. එතකොට මේ මෙතන තියෙනවා marketing environment එක. අපි මේවා කතා කරන්නේ තුන්වෙනි පාඩමේ. target market එක තියෙනවා. market channels, competitors, publics and macro environment forces. එතකොට මේ බලන්න මේ developing needed information අපි information අවශ්‍ය information ටික අරන් ඒවා develop කරගන්නකොට අපි information ගන්න කාගෙන්ද? අපි ගන්නේ marketing environment එකෙන්. ඒක තමයි මේ පැහැදිලිව දෙලා තියෙන marketing environment එකත් එක්ක මේ බලන්න මේ ඊතල වලින් සම්බන්ධ කරලා තියෙන්නේ මේ arrows වලින් පෙන්නලා තියෙන්නේ. මෙයාලා ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ internal database එකෙන් කරන්නේ මෙයාලා කියන්නේ මේ developing needed කරන්නේ marketing environment එකෙන් තොරතුරු ගන්නවා. මෙයාලා දෙනවා. මෙයාලා ඒ තොරතුරු මෙයාලට දෙනවා. ආයි මේ කරනවා. මේක සයිකල් එකක් වගේ තමයි මෙතනත් යන්නේ. රයිට්. ඒ වගේ තමයි මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධ වෙන. ඒ කියන්නේ මෙයා මෙයාට තොරතුරු දෙනවා. මෙයා වුණොත් ආයි මෙයාගෙන් ගන්නවා. එහෙම සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. මම හිතනවා මේක පැහැදිලි වෙතී කියලා. රයිට්. මතක තියාගන්න ඕනේ විශේෂම කාරණා ටික තමයි මේකේ මම දැන් පැහැදිලි කරපු මෙතන තියෙන පැහැදිලිම දේ තමයි ඊළඟට මේ මම කිව්ව මෙතන මේ assessing information needs එක කොහොමද පාඩම් කරගන්න ඕනේ මම කියන්නේ මේ developing need information යටතේ තියෙන මේ sub තුන internal database marketing intelligence and marketing research කියන ඔය තුනත් මතක තියාගන්න ඔය වගේ තව step තුනක් යටට තිබ්බා කියලා. right ඊළඟට අපි කතා කරමු මෙහා පැත්තෙන් එන්න මෙතන අපි කතා කරනවා marketing information system එක depend වෙන්නේ අපේ තියෙන financial capability depend වෙන කාරණා කිහිපයක් ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ දැන් marketing information system එක depend වෙන. ඒක රඳාපවතින්නේ කොයි වගේ කාරණාත් එක්කද කියන එක. බලමු මේ මොනවද කියලා. Marketing information system depending on their financial capability, scale of the business, nature of industry, nature of information requirements. ඒ කියන්නේ මේක මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් එක රඳාපවතින යාලගේ මූල්‍යමය capability කියන්නේ හැකියාව. මොනවාක් හරි capability කියන්නේ capabilities කියලා කියන්නේ මේ අර ගැප් යාලගේ විභව ශක්තිය වගේ ඒ වගේ අදහසක් ධාරිතාවය වගේ right ඊට පස්සේ scale of business කියන්නේ ව්‍යාපාරයේ ප්‍රමාණය nature of industry කර්මාන්තයේ ස්වභාවය nature of information requirement තොරතුරු අවශ්‍ය කරන ස්වභාවය ඒක තමයි ඊළඟට ඔය කාරණාව තමයි මේක පදනම් වෙන්නේ ඊට පස්සේ අපි ඉගෙන ගන්න යනවා මේ ඉන්ෆර්මේෂන් සිස්ටම් එක භාවිතා කරන අය අපි මුලින්ම කිව්වා මේ ඉන්ෆර්මේෂන් සිස්ටම් එක භාවිතා කරන්නේ සේල්ස් මැනේජර් බ්‍රෑන්ඩ් මැනේජර් ඒ වගේ කිහිපයක් ගැන අපි කතා කළා ඒ හා සම්බන්ධව තවත් කිහිපයක් තමයි මේ තියෙන ඩිෆරන්ට් පොසිෂන් මේ මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් එක පාවිච්චි කරන ඩිෆරන්ට් පොසිෂන්ස් මොනවද කියලා ඩිෆරන්ට් පොසිෂන්ස් ටික මොනවද කියලා තමයි අපි දැන් ඉගෙන ගන්න තියෙන්නේ කියව ගන්න මේවා නම් ලොකු මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ චීෆ් ඉන්ෆර්මේෂන් ඔෆිසර් ඉන්ෆර්මේෂන් මැනේජර් මාකටිං ඉන්ෆර්මේෂන් මැනේජර් ඉන්ෆර්මේෂන් එක්සිකියුටිව් ඩිරෙක්ටර් රිසර්ච් ඔයගේ තියෙන ටික ඔය තමයි වැදගත් ටික රයිට් ඒ විදිහට අපි බේසිකලි මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් එක කතා කරලා ඉවරයි. අපි කතා කරන්න යන්නේ මේ
එකින් එක ෆන්ක්ෂන්ස් මේ හැම එකකම තියෙන අපි කතා කරපු ෆන්ක්ෂන්ස් තියෙනවානේ. මේ ෆන්ක්ෂන්ස් ටික අපි එකින් එක කතා කරන්නයි යන්නේ. ටක් ගාලා කතා කරන් යන්න. පොඩි පාඩම. Functions of marketing management system පළවෙනි එක අපි කතා කරමු assessing marketing information needs. Right? පළවෙනි එක කතා කරමු assessing information needs. Assessing marketing information needs. Right? මෙන්න මේ ටික පොඩ්ඩක් මුලින් මම highlight කරන්න වැදගත් ටික. ටක් ගාලා ඔයාලත් highlight කරගන්න. අපි බලමු. Marketing information system should first identify the information requirements of the users of such information. MIS provide information to the companies, marketing and other managers and the external partners such as suppliers, resellers and marketing service agencies. කියන්නේ information system එක firstly identify කරගන්න ඕනි information requirement එක. කියන්නේ information requirement එක මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක අවබෝධ කරගන්න ඕන. ඊට පස්සේ ඒ තොරතුරු සපයන්න ඕනි අපේ කළමනාකරුවන්ට එතකොට අපේ අනිකුත් බාහිර පාර්ශවයන්ට නේද? ඒ කියන්නේ සප්ලයර්ස්ලා, රීසෙලර්ස්ලා, මාකටිං සර්විස් ඒජන්සි මේ වගේ අපෙන් යම්කිසි තොරතුරක් එල්ලුවොත් ඒ ඉල්ලන්නේ කොයි වගේ තොරතුරක්ද? මොන හා සම්බන්ධ තොරතුරක්ද? ඒ කියන්නේ අපේ පිරිවැය සම්බන්ධ එකක්ද නැත්නම් අපේ මිල තීරණය කිරීමේ හැකියාවද නැත්නම් අපේ ෆිනිෂ් ගුඩ් වල අපි කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් ෆිනිෂ් ගුඩ් වල මේ වෙදි තියෙන ස්ටොක් එක කොච්චරද තව අලුතෙන් ප්‍රොඩියුස් කරන්න. ඒ වගේ මොනවා හරි මාකටිං වලට අදාළ දෙයක්. මේ සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. ආයතනයක අපි කොයිතරම්නම් සෙල් කරලා තියෙනවද? අපේ කලින් ඉස්සරහට තියෙන ෆෝකාස්ටින් එක මොකද්ද? අපි කලින් අපේ පාස්ට් හිස්ටරි එක කොහොමද? අපේ පර්ෆෝමන්ස් කොහොමද? සේල්ස් වල අන්න ඒ වගේ තොරතුරු ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් රික්වයර්මන්ට් එක බලන්න ඕනේ. කොයි වගේ තොරතුරු ටිකක්ද ඉල්ලන්නේ? ඉල්ලන තොරතුරු ටික සපයන්න ඕනේ කියලා මෙයා පාලනයටම කියනවා. රයිට්? පැහැදිලිනේ? ඊළඟට අ, ඊළඟට මේ තියෙන ඡේදේ කියව ගන්න. නමුත් මම එතනින් මේ වැදගත්ම කිහිපය මම කියා දෙන්නම් කිහිපය වැදගත්ම ඕනි කරන ටික මේ තියෙන ඉතුරු ටික පොඩ්ඩක් කියව බලන්න. රයිට්? මෙතනදී අපි ඉගෙන ගන්න ඕනේ මේ මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම්. මාකටිං කියන එකට මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් කියලාම කියනවා. ඒක කළමනාකරන තොරතුරු පද්ධතිය. ඒ වගේම ඉතින් මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් ඒකම කියවෙනවා. ඉතින් හරි. අපි බලන්න ඕනේ මේ හොඳ අලෙවි කළමනාකරන තොරතුරු පද්ධතිය. ඒ කියන්නේ මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් බැලන්ස් කරන්නේ මොනවද? ඒ කියන්නේ මෙයා කොහොමද මේ ඉන්ෆර්මේෂන්ස් ටික බැලන්ස් කරන්න කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. රයිට්? මෙන්න මෙතන තියෙනවා ඒක highlight කරන්න. මම මේක මම ටෙක්ස්ට් එකක් විදිහට දෙන්න. බලන්න ටයිප් කරලා බලන්න. ඒ කියන්නේ a good MIS balance in TS. Right? Good MIS balance මොනවද මෙයා බැලන්ස් කරන්නේ? මෙයා හොඳ අලෙවි කළමනාකරන තොරතුරු පද්ධතියක් බැලන්ස් කරනවලු. මොනවද? What user wants? පාරිභෝගිකයට මොනවද අවශ්‍ය කියන එක. ඒ පාරිභෝගික කියන්නේ අපි පාවිච්චි කරන පරිශීලකයා පරිශීලකයට උවමනා කරන දේවල් එයා බැලන්ස් කරනවා. ඊට පස්සේ what they actually need. එයාට ඇත්තටම ඕනි වෙන දේ මොකක්ද? එයාට ඇත්තටම ඕනි වෙන දේ. ඒකත් පාලනය කරනවා. එයාට ඇත්තටම ඕනි වෙන දේත් එයා පාලනය කරනවා. What is possible to provide? What is possible to provide? What is possible to provide? Right? ඒ කියන්නේ මේ හොඳ MIS සිස්ටම් එකක් බැලන්ස් කරන කියන්නේ සමතුලිතතාවය පවත්වා ගන්න මොනවද? පරිශීලකයන්ට උවමනා දේවල් ටික බලන්න. ඊට පස්සේ පරිශීලකයන්ට ඇත්තටම උවමනා කරන දේවල් ටිකත් මෙයා බැලන්ස් කරනවා. ඊට පස්සේ මේවා පොසිබල් විදිහට ඒ කියන්නේ හොඳ ආකාරයට
මේ එයාලට ගුණාත්මක තොරතුරු සපයන්නත් මෙයා කටයුතු කරනවා කියලා එතනින් කියනවා. පැහැදිලිනේ. ඊළඟට අපි කතා කරන්න ඕනේ මේ MIS සිස්ටම් එකේ තියෙන MIS සිස්ටම් එකේ තියෙන common problems මොනවද කියන. MIS සිස්ටම් එකේ තියෙන common problems. ඒ කියන්නේ පොදු පේ ගත්තොත් මෙයාට තියෙන ගැටලු මොනවද කියලා අපි කතා කරන්න ඕනේ. නේ? මෙයාට තියෙන පොදුවේ ගත්තොත් මෙයාට තියෙන ගැටලු මොනවද? රයිට්. මේ ඔක්කොම මේ ওই ඡේදය ඇතුලේ තියෙනවා. නමුත් මම මේ එළියට අරන් ඉතින් අර උගුණා ටික සම්පූර්ණයෙන් අපි ඡේද පාඩම් කරන්නේ නැහැ නේ. අපි සරලව ගන්න ඕන නිසා මම මේ ගත්තේ මෙතන මෙහෙම. මෙතෙන් දාගන්න common problems. අපි කතා කරමු common problems ටික. common problems. right. common problems ටික right. පළවෙනි එක තමයි පළවෙනි එක තමයි too much information. It was a unclear needs. Hard to get information. right. too much too much information. right. ඊළඟට unclear needs. ඒ කියන්නේ මෙයා හරියට identify කරගන්නේ නැහැ මොනවද තියෙන අවශ්‍යතාවයන් කියලා. ඒතකොට informations වැඩි. It is hard to get information. තොරතුරු ගන්න තියෙන අපහසුව. තොරතුරු ලබා ගන්න තියෙන අපිට අපහසුවක් තියෙනවා. right. ඔය කියන ටික තමයි තියෙන්නේ. right. ඕක තමයි අපි තියෙන MIS එකට තියෙන common problems. right. common problems ටික කියන්නේ MIS එකට මේ assessing marketing information needs කියන ෆන්ක්ෂන් එකේදී අපි කතා කරන්නේ පළවෙනි ෆන්ක්ෂන් එකනේ. assessing marketing information needs කියන පළවෙනි ෆන්ක්ෂන් එකේදී එතන තියෙන problems ටික. එතන තියෙන problems ටික තමයි අපි දැන් මේ කතා කරේ. right. එතන තියෙන problems ටික. ඊට පස්සේ අපි දැන් මෙතනදීම කතා කරන්න ඕනේ මේ පළවෙනි එකේදීම MIS එකේ තියෙන role එක මොකක්ද කියන එක. marketing information system එකේ රෝල් එක. ඒ කියන්නේ මෙයා සාමාන්‍යයෙන් මෙයා මොකද්ද කරන්නේ? අපිට ඇත්තට මෙයා ඕනි වෙන්නේ ඇයි වගේ අදහසකින් මෙයා මොකද්ද කරන්නේ කියන වගේ අදහසකින් මේ අපිට මෙයා ඕනි වෙන්නේ ඇයි කියලා අපි කතා කරන්න ඕනේ. ඇත්තටම අපිට මේ MIS එක ඕනි වෙන්නේ ඇයි? ගයිඩ් මැනේජර්ස්. ඒ කියන්නේ කළමනාකරුවන්ට උපදෙස් දෙන්න. ඒ කියන්නේ අවබෝධයක් දෙන්න කොහොමද අපි ඉස්සරහට සේල්ස් වැඩි කරගන්නේ කියලා අපිට ගයිඩ් කරන්න ඕන හින්දා පාවිච්චි කරනවා. ඊට පස්සේ help identify real needs. කස්ටමර්ගේ needs and wants බලලා ඇත්තටම ඕනි කරන දේවල් මොනවද කියලා හඳුනා ගන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට සමහර කරන්න බැරි දේවල් රොබෝ කෙනෙක් කියලා කරගන්න පුළුවන්. හැබැයි හරියට මේක 100%ක් ආවේ නැතත් යම්කිසි මට්ටමකට අපි ෆෝකාස්ටින් එකක් අපිට ගන්න පුළුවන් නේ. අවශ්‍යතාවයන් කොහොමද කියලා හඳුනා ගන්න. ඒකට. ඊට පස්සේ avoid unnecessary data collection. එතකොට ඒ කියන්නේ අපිට මේ වැදගත් නැති තොරතුරු එකතුන් අපිට ඉවත් කරගන්න පුළුවන්. ඔන්න ඒ කියන කාරණා නිසා අපිට ඔන්න ඒ කියන කාරණා අපිට පුළුවන් හඳුන්වන්න මේ MIS එකේ රෝල් එක විදිහට. හරි. කියන්නේ MIS එකේ රෝල් එක මේ අපි දැන් මේ කතා කරපු ෆන්ක්ෂන් එකට අදාළව. right. අපි ඒකත් මේ ටයිප් කරගමු මේ පැත්තකින්. මෙතනින් අපි ටයිප් කරගමු. role of MIS. role of MIS. guide managers. ලියා ගන්න help identify real needs. help identify real needs. help identify real needs. avoid unnecessary avoid unnecessary avoid unnecessary data collection. right. avoid unnecessary data collection. ඔය කියන කාරණා තමයි අපිට මේ
රෝල් එක විදිහට හඳුන්වන්න පුළුවන් ඉන්නේ MIS එකේ මේ ෆන්ක්ෂන් එකට දාලා. රයිට්. ඊළඟට එන්න අපමණයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ දැන් අපි කතා කරපු ටිකම තමයි අවශ්‍ය නිසා කියව ගන්න. නමුත් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ ම්, අපි කතා කරා අර මේ good MIS එකක් බැලන්ස් කරනවා කියලා අපි කිව්වනේ. ඒ කියන්නේ හොඳ අලෙවි කර්මනාකරණ පද්ධතියක් සම්බුද්ධතාවය පවත්වාගෙන යනවා යූසර්ගේ වොන්ට් එක ඊට පස්සේ යාගේ තියෙන ඇක්චුවල් වොන්ට් එක ඒක තොරතුරු පොසිබල් විදිහට දෙන්න ඒ කියන දේවල් පවත්වාගෙන යනවා. ඒතකොට ඒකට අදාළව මේ තියෙන පින්තූරය ඇත්තම මේ දකින්නේ මේකෙන් වලට තේරෙන නැති මේ balancing user needs with real information requirement. හරි. කියන්නේ ඇක්චුවලි අපිට තියෙන නීඩ් එකයි යූසර් වොන්ට් කරන එකයි අතර යා බැලන්ස් එක කරන්න හිටි තමයි මේ පේන්නේ. MIS එක ඔෆර් කරන එක මේ පේනවා යූසර්ගේ නීඩ් එක පේනවා. එතකොට මේක බැලන්ස් වෙන තනි ඉරක් මෙහෙම වෙන්න ඕනේ නේ. ඒතකොට මේ බැලන්ස් එක තියාගෙන යන්න මේ MIS එක කටයුතු කරනවා කියලා තමයි මේ කියන්නේ. රයිට්. ඒ කියන්නේ යූසර් කියන්නේ වෙන එකක් වුණොත් එයා දෙන්නේ වෙන එකක් වුණොත් එතන බැලන්ස් එකක් නැහැ නේ. ඒතකොට යූසර් ඉල්ලන දේම යූසර් අපිට කියන යූසර්ගේ රික්වයර්මන්ට් එක විදිහටම ඒ දේ කරන්න ඕනි කියලා තමයි සිස්ටම් එක ඒ බැලන්ස් එක තියන් යන්නේ. ඒක තමයි අපි කිව්වේ good MIS එකක් අපිට ඕන වෙන්නේ what user want. යූසර්ගේ ඇත්තම want එක මොකක්ද බලන්න ඊට පස්සේ එයා sorry යූසර් want කරන ඊට පස්සේ එයාගේ actually need එක මොකක්ද ඇත්තම අවශ්‍යතාවය සහ හරිම තොරතුරු යාට දෙන්න good MIS එකක් කටයුතු කරනවා කියලා තමයි අපි කිව්වේ. මම හිතනවා ඒ කතා කරපු කොටස දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා කලින්ටත් වඩා හොඳයි. එතකොට ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ තව එකක් තියෙනවා. දැන් අපි තොරතුරු ඇත්තටම එකතු කරනවානේ මාකටිං එකේදී අපි ඇත්තටම තොරතුරු එකතු කරනවා. එතකොට මේ තොරතුරු එකතු කරනකොට කම්පැනි එක ඩිසයිඩ් කරන්න ඕනේ මේ තොරතුරු අපි එකතු කරනවද නැද්ද කියන එක. ඒ කියන්නේ දැන් අපි තොරතුරක් එකතු කරන්න ගියත් අපිට ඒකට වියදමක් දරන්න සිද්ධ වෙනවනේ. නේද? අපි දැන් අපිට අත්දැකීමක් තියෙනවා නේද? අපි යම්කිසි තොරතුරක් අපි මාකට් එකේ දැන් අපි පහුගිය කාලේ තොරතුරු එකතු කරානේ. ඒතකොට අපිට එතනදී වියදමක් දරන්න සිද්ධ වෙනවා. නැතුව ඒ දේවල් නිර්මාණය වෙන්නේ නැහනේ. ඒතකොට අපි බලන්න ඕනේ අපි ඒ දරන වියදම අපි ඒ දරන වියදම සාධාරණ ඒ කියන්නේ වියදමට වඩා අපි ලබන ප්‍රතිලාභය වැඩිද කියන එක අපි බලන්න ඕන. හරිද? අපි දරන වියදමට වඩා අපිට තියෙන ප්‍රතිලාභය අපිට වැඩිද කියලා අපි බලන්න ඕන. එහෙම වුණොත් ඒ කියන්නේ අපි ලබන ප්‍රතිලාභය අපේ පිරිවැයට වඩා වැඩි නම් අපි ඒ තොරතුරු එකතු කරගන්නවා. හැබැයි අපේ පිරිවැය අපේ ප්‍රතිලාභයට වඩා අඩුයි නම් අපි ඒ තොරතුරු එකතු කරගන්නේ නැහැ. ඒ ගැන තමයි අපි දැන් මෙතනින් කතා කළේ. අපි ඒක පිළිබඳ පොඩි නෝට් එකක් ලියාගෙන අපි ගැන තව චුට්ටක් කතා කරමු. ඒ කියන්නේ මේ MIS එකෙන් හැම දෙයක්ම කරන්නේ මාකටිං ඉන්ෆර්මේෂන් සිස්ටම් එක හැම වෙලාවෙම හිතන දෙයක් තියෙනවා. must also think එයා හිතන්න ඕනි. හරි අපි කතා කර හිටියේ අපි කතා කර හිටියේ MIS එක මේ ඒ කියන්නේ අපි ගන්න තොරතුරු වල අපිට යන පිරිබෑ සහ ප්‍රතිලාභය පිළිබඳ අපේ MIS එක හිතන්න ඕනේ කියන එක. අපි ඒ පිළිබඳ ටග් ගාලා ටයිප් කරන් යමු. මේ පාඩම මේ සෙක්ෂන් එකෙන් ඉවර කරන්න බලමු බොහෝ විට. MIS must also think about එයා හැම වෙලාවෙම හිතන කාරණාවක් තියෙනවා. කියන්නේ මෙයා පද්ධතියක් විදිහට ගත්තාම මෙයා හැම වෙලාවෙම හිතන කාරණාවක් තියෙනවා. right? මෙයා හැම වෙලාවෙම හිතන කාරණාවක් තියෙනවා. ඒක තමයි එයා හැම වෙලාවෙම හිතනවා is the information worth the cost? මේ informations ඇත්තටම පිරිවැයක් තියෙනවා. ඒ කියන්නේ මේ informations වල අපිට තියෙන අපේ තියෙන මේ informations වල මේ information වල තියෙන පිරිවැය ගැන එයා හිතනවා. මේ අවධියේදී එයා හිතනවා. ඒ කියන්නේ මේ informations වල තියෙන පිරිවැය. එතකොට ඇත්තටම ගත්තොත් සමහර තියෙන ඒ කියන්නේ අපි භාවිතා කරන සමහර තොරතුරු අපිට ලබා ගන්න අපිට ගොඩක් එක්ස්පෙන්සිව් මිල අධිකයි. some some data is expensive. some data is expensive. right? some data is expensive. සමහර තියෙන දත්ත ඉතාමත් මිල අධිකයි.
ඒතොර ඒ වගේ දත්ත අපි ලබා ගන්න අපිට විශාල පිරිවැයක් දරන්න සිදු වෙනවා. හැබැයි අපි විශාල පිරිවැයක් දරලා අපි මේ මාකට් රිසර්ච් එක කරලා අපිට විශාල පිරිවැයක් දරලා හැබැයි අපිට ලැබෙන්නේ අවසානයේ අඩු ප්‍රතිඵලයක් නම් අපිට ඒ තොරතුරු වලින් අපි වැඩක් නැහැ කියලා කියනවා. පැහැදිලි අපිට ඒ තොරතුරු වලින් වැඩක් නැහැ. ඒ වුණාම අපි ඒ තොරතුරු කලෙක්ට් කරන්නේ අපි ඒව අවොයිඩ් විදිහට කියන අපි සලකන්නේ අපි ඒවා බැහැර කරලා දානවා. හැබැයි කම්පැනි එක තීරණය කරන්න ඕනේ අපි ගන්න තොරතුරු වලට අපිට විශාල ප්‍රතිලාභයක් අපිට ලැබෙනවා නම් අපි ඒ තොරතුරු එකතු කරගන්නවා කියලා අපි සලකනවා. පැහැදිලිනේ? ඊට පස්සේ අපි දාගමු company must decide කම්පැනි එක තීරණය කරන්න ඕනේ. company must decide කම්පැනි එක තීරණය කරන්න ඕනේ විශාල පැහැදිලිවම තීරණය කරන්න ඕනේ. benefit එක. benefit 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 එතකොට benefit එක අඩු වෙන්න ඕනේ cost එකට. ඒතර අපි මොකද කරන්නේ? එහෙම වුණොත් මේක මේ අපි කලෙක්ට් කරගන්නවානේ. අපිට ප්‍රතිලාභයක් තියෙනවානේ. ප්‍රතිලාභයක් තියෙන නිසා අපි මේක කලෙක්ට් කරගන්නවා. හැබැයි අපේ benefit එක අඩු වෙලා benefit එක අඩු වෙලා අපේ cost එක වැඩි වුණොත් අපි මොකද කරන්නේ? අපි මේ තොරතුරු ගන්නෙ නැහැ. අපි මොකද කරන්නේ? මේක avoid it. මේක වළක්වනවා. avoid it. පැහැදිලිනේ? කියන්නේ අපි දැන් තොරතුරු හොයනවා මාකට් එකේ. ඒ හොයන තොරතුරු ඉතාමත් මිල අධිකයි. හැබැයි මිල අධික තොරතුරු අපි ලබාගෙන අපිට ලැබෙන්නේ අඩු ප්‍රතිලාභයක් නම් අපි ඇත්තට මෙතන ලාභයක් නැහැනේ. අපි මේ හැම දෙයක්ම කරන්නේ අපි ප්‍රොෆිටබිලිටි මත පදනම් කරගෙනනේ. නේද? අපි මුදල් ඉපීමේ පරමාර්ථයෙන් තමයි හැමදේම කරන්නේ. එතකොට අපිට පාඩුවක් සිද්ධ වෙනවා නම් අපි ඒක වළක්වනවා. ලාභයක් සිද්ධ වෙන දෙයක් විතර අපි ළඟා කරගන්න. ඔන්න ඒ කියන කාරණා තමයි මෙන්න මෙතනින් කිව්වේ. එතකොට මම හිතනවා පැහැදිලි තියෙයි කියලා මෙතන මේ MIS offering සහ user needs මෙයා බැලන්ස් කරන විදිහත් මම කියා දුන්නා. මම හිතනවා ඒක පැහැදිලිය තියෙයි කියලා. අපි මේ කොච්චර මේක පාඩම් කරත් පේපරේ ප්‍රශ්න අහලා තියෙන හිතම උත්තර ලියන්න වෙන්නේ. ඒ නිසා ෆාස්ට් පේපර් එකත් ඒ පොඩ්ඩක් බලන්න ඕනේ මේක කොහොමද ඇවිත් තියෙන්නේ කියලා. රයිට් අපිට මේ විදිහෙම ලියන්න බෑනේ. අපි මේ දැනුම අරන් ඒකට ගැලපෙන විදිහ තමයි ලියන්න ඕනේ. නිසා මේ දැනුම මේ විදිහට ගන්න මෙන්න මේ පැහැදිලි අවබෝධය මේවා තියාගන්න. මේ දේවල් මෙහෙමයි වෙන්නේ කියන එක. right ඊළඟ දෙවෙනි ෆන්ක්ෂන් එක අපි කතා කරනවා developing marketing information. මම මේ ෆන්ක්ෂන් එක ගැන කතා කරනකොට අතන මම කිව්වා මේ පින්තූරේ මම පැහැදිලි කරලා කිව්වා මේ developing needed information කියන සෙක්ටර් එකේදී යාට තියෙනවා sub sectors තුනක්. intelligent database, marketing intelligence and internal database, marketing intelligence and marketing research කියලා. අන්න ඒ තුන ගැනත් අපි දැන් මේ ෆන්ක්ෂන් එකේදී වෙන වෙනම කතා කරනවා. right මේ ෆන්ක්ෂන් එකේදී මේ තුන ගැන අපි වෙන වෙනම කතා කරනවා. There are three approaches the marketers can use to obtain needed information. මොනවද කියලා බලන්න. internal data, marketing intelligence and marketing research. අපි කතා කරන්න යන්නේ මේ internal data කියන්නේ මොකක්ද? නේ? internal data. internal data කියලා කියන්නේ අපි දන්නවා කම්පැනි එක කියන inside of the organization එකකින් අපිට එකතු කරගන්න පුළුවන් තොරතුරු. Information obtained from data source within the company network is known as internal data. internal data කියලා කියන්නේ කම්පැනි එකක අභ්‍යන්තරිකව අපිට ලබා ගන්න පුළුවන් තොරතුරු. පැහැදිලිද? අභ්‍යන්තරිකව ගන්න පුළුවන් තොරතුරු. එතකොට මේ information generate කරන්නේ අපේ day to day activities වලින්. මේ අභ්‍යන්තර තොරතුරු අපිට generate වෙන්නේ අපේ දිනදා සිද්ධ වෙන ක්‍රියාකාරකම් හරහා. මොනවද? බලමු මොනවද කියලා. මෙන්න තියෙනවා. Information generated through their day-to-day activities such as sales, revenue, profit, consumer characteristic and product data. ඔය කියන කාරණා වලින් තමයි මේ අපේ ඉන්ටර්නල් data අපිට generate වෙන්නේ. ඊළඟට තියෙන කාරණා කිහිපය මෙචේදී පිළිබඳ තියෙන ටික ඔයාලා පොඩ්ඩක් අවබෝධය ලබා ගන්න මම මේ පිළිබඳව කතා කරන්නේ වැදගත්ම ටික විතරක්. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ මේ ඉන්ටර්නල් data වල තියෙන ඇඩ්වාන්ටේජස් එක. අපි දැන් කතා කරන්නේ වැදගත්ම ටික. ඉන්ටර්නල් data කියන්නේ මොකද්ද? ඉන්ටර්නල් data ජෙනරේට් වෙන්නේ කොහොමද? අපි ගන්නෙ මොන වෙන්ද කියලා අපි කතා කරා. right ඊළඟට අපිට තියෙන්නේ
මේ ඉන්ටර්නල් ඩේටා වල තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද කියලා කතා කරන්නේ. සහ අපිට කතා කරන්න ඔව් ඇඩ්වාන්ටේජස් මොනවද කියලා අපිට කතා කරන්න වෙනවා. අපිට මේකේ තියෙන ඇඩ්වාන්ටේජස්. රයිට්. මේකේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද කියලා අපි සිම්ප්ලි විදිහට ටැග් කරලා කතා කරමු. මේකේ තියෙන ඇඩ්වාන්ටේජස් තමයි අපි ගත්තොත් අපිට ඇත්තටම ඉන්ටර්නල් ඩේටා වලට මොකද? අපිට දෙන පළවෙනි එක තමයි ක්වික් ඇසස්. අපිට ඉක්මනට මේකට යන්න පුළුවන්. අපිට ඉක්මනට මේකට ළඟා වෙන්න පුළුවන්. ක්වික් ඇසස්. ඊට පස්සේ low cost. low cost. ඊළඟට easily available. easily easily available. right. තව ගත්තොත් අපිට තියෙනවා right. මේවා තමයි අපිට තියෙන ඇඩ්වාන්ටේජස්. හරිද? මේවා තමයි තියෙන අපිට ඇඩ්වාන්ටේජස්. ඒ වගේම අපිට කතා කරන්න තියෙනවා මේකේ තියෙන ඩිස්ඇඩ්වාන්ටේජස් මොනවද කියලාත් අපිට පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. මේ ඉන්ටර්නල් ඩේටා වල වාසි වගේම අවාසි ගැනත් අපි කතා කරන්න ඕනේ. මේකේ තියෙන අපිට ඊළඟට තියෙන කාරණා මේ ඉන්ටර්නල් ඩේටා වල තියෙන අවාසි. මෙතනින් දාගන්න. ඒක මම හිතන්නේ ඒක පිළිබඳ මෙතන ඇඩ්වාන්ටේජස් කියලා වචන හොයාගන්න. මම හිතන්නේ මෙතන පිටින් ලියන්නම්. මේවා මොකද වෙන්න පුළුවන්? මේ තොරතුරු ඉන්ටර්නල් ඩේටා වල තියෙන තොරතුරු may be outdated. ඒ කියන්නේ මේවා කල්ලිකුත් වෙච්ච තොරතුරු වෙන්නත් පුළුවන්. right. ඊට පස්සේ may not perfectly match need. may not perfectly may may not perfectly match need. may not perfectly match need. ඔය වගේ අපිට ඇඩ්වාන්ටේජස් දෙකකුත් තියෙනවා. right. ඕකත් පැත්තකින් දාගන්න ඇඩ්වාන්ටේජස් කියලා. මේ තියන්නේ මේ ටික quick access low cost and easy available කියලා කියන අපිට තියෙන ඇඩ්වාන්ටේජස්. මේ ටික ඩිස්ඇඩ්වාන්ටේජස් කියලා දාගන්න. ඊළඟට අපි කතා කරනවා competitive marketing intelligence. ඊළඟට අපි කතා කරන්නේ competitive marketing intelligence. competitive marketing intelligence. competitive marketing intelligence. competitive marketing intelligence කියන්නේ මොකක්ද කියලා බලමු. competitive marketing intelligence is a systematic collection of analysis of publicly available information about customer competitors and development in the market. ඒ කියන්නේ මේ systematically කියන්නේ හරි ආකාරව ගත්තොත් අපිට තොරතුරු එකතු කරගන්න පුළුවන්, කියන්නේ විශ්ලේෂණය කරගන්න පුළුවන් publicly available. මේවා අපිට කියන්නේ publicly විදිහට අපිට මේවා ළඟ හොයාගන්න පුළුවන් තොරතුරු තියෙනවා. consumers ලගේ, competitors ලගේ, development ලගේ ඒ තියෙනවා කියලා තමයි මේ කියන්නේ competitive marketing intelligence. ඒ කියන්නේ තරඟකාරී විදිහට අලෙවිකරණේ අපි පාවිච්චි කරන මේ intelligence බුද්ධිය. right. ඊට පස්සේ අපි කතා කරනවා මේකේ goal එක, marketing intelligence එකේ තියෙන goal එක. The goal of competitive marketing intelligence is to improve strategic decision making by understanding the market environment, assessing and tracking customers as well as competitors, action and providing early warnings of opportunities and threat. කියන අපි මේකේ තියෙන ප්‍රධාන ඉලක්කය වෙන්නේ අපිට තියෙන අවස්ථාවන් සහ කියන්නේ තර්ජනයන් අපි හඳුනා ගන්න ඕනේ. ඒවට අවශ්‍ය කරන තොරතුරු සපයන්න ඕනේ. මේකෙත් තියෙන මාකට් එන්වයරන්මන්ට් එක අපි තේරුම් ගන්න ඕනේ. අපි කන්සියුමර්ස් ලබ සහ අපේ තියෙන තරඟකරුවන් අපි ට්‍රැක් කරගෙන එයාලා දිහා කියන්නේ අර දැන් තරඟකරුවෝ මොකද්ද කරන්නේ කියලා අපි ඇහැ ගහගෙන බලන් ඉන්න හැගේ. එහෙමනේ කියන්නේ. අන්න ඒ වගේ කරන කියන එක තමයි මෙතනින් මේ අදහස් කරන්නේ. පැහැදිලිනේ. ඕක තමයි අපේ කම්පියුටර් මාකටිං ඉන්ටෙලිජන්ස් එකේ තියෙන
ගෝල් එක. රයිට්. ඒ කියන්නේ මේ මම කෙටියෙන් කිව්වොත් මේ කම්පිටිටිව් මාකටිං ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ අපේ කරන්ට් මාකට් ඉන්ෆර්මේෂන්. ඒ කියන්නේ වෙළඳ පොලේ දැන් සිද්ධ වෙන කරන්ට් මාකට් ඉන්ෆර්මේෂන්ස් මොනවද කියලා හොයන එක තමයි මෙයාගෙන් වෙන්නේ. කරන්ට් මාකට් ඉන්ෆර්මේෂන් මොනවද කියලා හොයන එක තමයි මෙයා කරන්නේ. රයිට්. මෙයා කරන්නේ යන්නේ ඒක. තේරුණාද? රයිට්. ඕක තමයි කම්පිටිටිව් මාකටිං ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ. ඊට අමතරව අවශ්‍ය නිසා අනිත් දේවල් ටික කියව ගන්න. අපි දැන් බලමු මාකටිං ඉන්ටෙලිජන්ස් සෝස් මොනවද කියලා. මාකටිං ඉන්ටෙලිජන්ස් සෝසස් මොනවද පාවිච්චි කරන්න පුළුවන් මූලාශ්‍ර. අපි කලින් කතා කරන්නේ ඉන්ටර්නෙට් data ගන්න පුළුවන් මූලාශ්‍රත් අපි කතා කරන්නේ. ඒ කියන්නේ ජෙනරේට් වෙන ඒවා තමයි මෙතන මූලාශ්‍ර කියලා කතා කරේ. මෙතන කතා කරනවා මේකේ මූලාශ්‍ර. මාකටිං ඉන්ටෙලිජන්ස් මූලාශ්‍ර. මොනවද? මාකටිං ඉන්ටෙලිජන්ස් මූලාශ්‍ර. මේ තියෙන මාකටිං ඉන්ටෙලිජන්ස් මූලාශ්‍ර ගොඩාක් තියෙනවා. ඔතනින් වලට කැමසි පහසු ටිකක් පාඩම් කරගන්න. Observing consumer quiz in the company employees, benchmarking, research and intent, monitoring, key customer, supplier, government, competitive, trade. ඔය විදිහට තියෙන ඔය ඔක්කොම marketing intelligence sources. අපිට තොරතුරු ගන්න තියෙන sources. ඊට අමතරව අපි අවශ්‍ය නිසා අපි දාගමු modern sources. අපි පාවිච්චි කරන modern sources මොනවද? මේ තොරතුරු ගන්න අපි පාවිච්චි කරන modern sources. හා පාවිච්චි කරන modern sources අපි කතා කරේ. කලින් අපි කතා කළා. modern sources කියලා මෙන්න මේ ටිකක් දාගන්න අපිට මීට අමතරව අපි පාවිච්චි කරන දේවල් මොකද අපි FB එකට ගියොත් අපි දකිනවා ඒකත් මොඩර්න් සෝස් එකක් නේ. ඒකෙත් ගොඩක් දේවල් දානවා. කට්ටිය ඇඩ් දානවා මේ දවස්වල අවුරුදු 26 නිසා. නේද? ඒ වගේ ඒවා දැක්ක මේ එතකොට ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. නේද? ඇඳුම් දානවා. ගෑනු ළමයින්ගේ ඇඳුම් දානවා. එතකොට තව මොන හරි නේද? එක එක පාටින් දානවා ලස්සනට. එතකොට මේ දවස්වල කට්ටිය අල්ල ගන්න පුළුවන් බිස්නස් වලට නේ. ඒ වගේ මේ එයාලා ඒ වගේ එයාලගේ අලෙවි කරන ස්ට්‍රැටජිස් එයාලා පාවිච්චි කරනවා. තේරුණාද? අපි දැන් මෙතන අලෙවි කරන ඉගෙන ගන්නවා. ඒකක් චුට්ටක් බලන්න FB එකේ ගියාම එයාලා කොයි වගේ ස්ට්‍රැටජියක් පාවිච්චි කරනවද කියලා. එකම ප්‍රොඩක්ට් එක තැන් දෙක තුනක එකම මිලක්. හරිද? එකම ප්‍රොඩක්ට් එක 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 බ්‍රෑන්ඩ් වලින් කට්ටිය එක එක විදිහට විකුණනවා. එක එක දේවල් කියනවා. එක එක බොරු කියනවා. ඒ හොඳට බලන්න ඕනේ ඒවා. ඉතින් ඒ කට්ටිය පාවිච්චි කරන ස්ට්‍රැටජිස් හැබැයි යාලා හරියට මාකට් එක හරියට ඇනලයිස් කරලා නැහැ. එහෙම වුණා නම් ඒ විදිහ වෙන්න විදිහක් නැහැ නේ. එකම ප්‍රොඩක්ට් එක තැන් තැන් වල එක එක ගණන් වලට එකම ප්‍රොඩක්ට් එක 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 වෙළඳ සන්නාම යටතේ විකුණනවා. ඒතර කස්ටමර් බලන්නත් ඕනේ භාණ්ඩය මිලදී ගන්න කලින් මේක හරියට ඇනලයිස් කරලා බලන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ මේ එකම ප්‍රොඩක්ට් එකද යන්නේ නැත්නම් එක එක જાති එකද? මේ දවස්වල යනවා එහෙම ප්‍රොඩක්ට් එකම ප්‍රොඩක්ට් එක තැන් තැන් වල එක එක ගණන්. එක තැනක 899යි, තව තැනක 999යි, තව තැනක 1299යි. එතනත් බලන්න මෙයාලා පාවිච්චි කරන එකක් තියෙනවා. ඔය 899 1299 කියලා කියන්නේ. ඒක මේ ඒක ප්‍රයිසින් ස්ට්‍රැටජි එකක්. ඒ කියන්නේ අර මිල තීරණය කරන එක ක්‍රමවේදය. ඔය 899 999 කියලා දාන්නේ. ඒක මොළයට සංඥාවක් කියනවනේ. දැන් 999 කොහොම කෙලින්ම 1000ක් නෙමෙයිනේ. 999. ඒතකොට මිනිස්සු ඒක පොඩ්ඩක් ගන්න පෙළඹෙනවා. එතන තියෙනවා මේ even and odd කියලා මේ මිල තීරණය කරන වෙන ක්‍රමයක්. අපි ඉස්සරහට ඒව හම්බුනොත් කතා කරමු. අන්න ඒ වගේ ක්‍රම තියෙනවා පාවිච්චි කරන්න. හරි. මම මේ නිකන් කිව්වේ පාඩමට දාලා දෙන්නේ නෙවෙයි. පොඩ්ඩක් පිටින් ගිහිල්ලා තිබ්බ කාරණාවක් ගැන. අපි බලමු මොඩර්න් සෝසස් මොනවද? සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා තියෙනවා. ඊට පස්සේ ඔන්ලයින් රිවිව්ස් බලන්න පුළුවන් නේද? අපි මේ භාණ්ඩයක් මිලදී ගන්න ගියොත් ඔන්ලයින් රිවිව්ස් බලනවා. ඒ කියන්නේ කලින් අය මිලදී ගත්ත දේවල් මොනවද කියලා බලනවානේ. නේද? කලින් අය මොකද මේකට කියලා තියෙන්නේ? මේක හොඳයිද නරකයිද? එහෙම බලනවා. ඩරස් එකෙන් ඕඩර් එකක් එහෙම දාන්න ගියොත් එහෙම බලන්න අනිවාර්යෙන්. නේ? ඊළඟට අපි බලනවා වෙබ්සයිට් එක. දැන් මොකක් හරි ප්‍රොඩක්ට් එකට අදාළව එයාලගේ වෙබ්සයිට් එකක් තියෙනවා නම් දැන් බොහොමයක් ඔන්ලයින් පේජ් කරන අයට වෙබ්සයිට් එකක් තියෙන එයාලම හදාගත්ත එක. ඒකට ඒකෙන් පළ කරන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ නිවුස් වලට නම් බොහොම අඩුයි මේ කරනවා. මේ මාකටිං එකක් දෙනවා. මේ බොහොම අඩුයි කියන්නේ ඉතින් අර ලොකු කෙනෙක් සල්ලි දීලා කරොත් තමයි මුදල් ප්‍රචාරය කරොත් නැත්තම් හැමෝටම නිවුස් එක දාන්න බෑ ඇඩ් යන්නේ. ටීවී එකේ හොඳ කතාවක් එහෙම යන වෙලාවට හොඳ ජනප්‍රිය කතාවක් යන වෙලාවට එහෙම ටීවී එක ඇඩ් එකක් දාන්න එහෙම ලොකු මුදලක් ගන්නවා. රයිට්.
ඒ වගේ තමයි නිවුස් වලටත් එහෙම කතා කරන්න ගියොත් එහෙම ඊට වඩා ගණක් ගන්නවා. ওই විදිහට අපි කතා කරලා ඉවරයි මාකටිං ඉන්ටෙලිජන්ස් පාර්ට් එක. ඊළඟට එන්න අන්තිම දෙවනි ස්ටෙප් එකේ අන්තිම එක මාකටිං රිසර්ච්. රයිට්. මාකටිං රිසර්ච් කියන්නේ මොකක්ද? රිසර්ච් කියන වචන නම් පුරුදුයි නේද? මාකටිං රිසර්ච් එක කියන්නේ මොකක්ද? බලමු. මාකටිං රිසර්ච් කියන්නේ මොකක්ද කියලා මෙන්න මෙතන තියෙනවා. Marketing research is defined by Kotler and Armstrong as the systematic designing, collection, analysis, and reporting of data relevant to a specific marketing situation facing an organization. Right. ඒ කියන්නේ systematically අපි design කරනවා, collect කරනවා, analyze කරනවා මේ reporting of data relevant to specific marketing situation. විශේෂ අලෙවිකරණ කියන්නේ තත්ත්වයකට අදාළව තොරතුරු තොරතුරු වාර්තා කරනවා. මේක data collect කරගන්න, design කරගන්න, විශ්ලේෂණය කරන්න අවශ්‍ය පරිදි අපි මේක සකස් කරගන්න වෙනවා marketing research එකක් කියලා. right. අපිට කෙටියෙන් කිව්වොත් එහෙම marketing research එක කියලා කියන්නේ specific detailed study එකක්. හරි. අපි ඒක චුට්ටක් දාගමු specific detailed ස්ටඩි එකක්. ඒ කියන්නේ මොකක් හරි දෙයක් පිළිබඳ. ඒ කියන්නේ පාරිභෝගිකයෝ කොහොමද මේ හැසිරෙන්නේ, පාරිභෝගිකයන්ගේ හැසිරීම කොහොමද කියලා බලන්න. වගේ දෙයකට අපි මොකද කරන්නේ? සිස්ටමැටිකලි අපි ඒක ඩිසයින් කරගන්න ඕනි. කොහොමද කරන්න කියලා ඊට පස්සේ කලෙක්ෂන් තොරතුරු එකතු කරනවා, ඇනලයිසිස් කරනවා, තොරතුරු අරන් විශ්ලේෂණය කරලා බලනවා මෙයාලගේ ප්‍රවණතා කොහොමද and reporting of data. data එක අපි වාර්තා කරනවා relevant to specific marketing situation. ඒ විශේෂිත අලෙවිකරණ තත්ත්වයට අදාළව අපි දත්ත ටික වාර්තා කරනවා ඕගනයිසේෂන් එකට. ඕක තමයි මාකටිං රිසර්ච් එක කියලා කියන්නේ. රයිට්. ඊළඟට අපි කතා කරන්න ඕනි මේ මාකටිං රිසර්ච් එකක් අපිට කන්ඩක්ට් කරන්න පුළුවන් ඩිෆරන්ට් සිටුේෂන් කිහිපයක් තියෙනවා. අපි ඒ මොනවද කියලා කිහිපයක් අපි දැනගන්න ඕනේ. මොකද ඒ විදිහට දැනගන්න විදිහ පොඩි හොඳයි නේද? අපි එකත් කතා කරමු. ඊළඟට අපි කතා කරමු මෙන්න තියෙනවා එතන මේ මාක් කරගන්න. මම මේ විශේෂයෙන්ම අවශ්‍ය ටික තමයි ඉතින් මාක් කරන් යන්නේ. ඔයාලට ඊටු ටික වුණා නිසා ඔයාලා කියව ගන්න. රිපන්ස් රීඩින් එක මේ ටික කතා කරන් යන්න. Marketing research can be conducted for different situation faced by the organization. අපිට ඒක එක විදිහට මේක රිසර්ච් එක කරන්න යන්න පුළුවන්. For example, to identify impact of service performance on customer satisfaction. customer ගේ satisfaction එක කොහොමද මේ සේවාවල කාර්යසාධන බලපාන්නේ. Identify customer motivation. එතකොට අපේ පාරිභෝගිකයෝ අපිට දිරි ගන්නවන්න. To examine the effect of advertising on purchase behavior. ඒ කියන්නේ මෙයාලගේ මේ අපේ තියෙන purchase behavior එකට අපේ මිලදී ගැනීමේ තියෙන ඒ කියන්නේ පුරුද්දට කොහොමද මේ ඇඩ්වර්ටයිසින් අපිට බලපාන්නේ. To assess brand awareness. කියන්නේ brand පිළිබඳ මෙයාලා දන්නවද කියලා අපි හොයලා බලන්න පුළුවන්. brand equity. ඒතර brand වල තියෙන brand equity කියලා කියන සමානත්වතාවය නෑ. brand equity. To assess the effectiveness of marketing strategy. marketing strategies වල තියෙන ඵලදායීතාවය කොහොමද නේ? ඒ වගේ කාරණා ගැන අපිට හොයලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ විදිහට අපිට කැමති ආකාරයට ඩිෆරන්ට් සිටුේෂන් යටතේ අපිට පුළුවන් මේ මාකටිං රිසර්ච් එකක් කන්ඩක්ට් කරන්න. රයිට්. ඔය ටික තමයි අපි මාකටිං රිසර්ච් එකක් විදියට විශේෂයෙන් හඳුනාගෙන කටයුතු අපි කතා කරේ. අපි ඊළඟට කතා කරන වැදගත්ම එකක් එහා පැත්තේ පිටුවේ බලන්න මාකටිං රිසර්ච් ප්‍රොසෙස් එක ගැන අපිට කතා කරන්න තියෙනවා. මාකටිං රිසර්ච් ප්‍රොසෙස් එක. රයිට්. මාකටිං රිසර්ච් ප්‍රොසෙස් එක ගැන තමයි අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ. මේ මාකටිං රිසර්ච් ප්‍රොසෙස් එකේ තියෙන ටික ඉතින් පාඩම් කරගන්න වෙනවා නැත්නම් ටිකක් අමාරුයි. අමාරුයි කියන්නේ ඒක පොඩ්ඩක් ලොකුයි ඉතින්. Defining the problem of research objectives, developing the research plan, implementing the research plan, interpreting the reporting findings වගේ දේවල් අපි පාඩම් කරගන්න වෙනවා. ඊට ලේසි විදිහකට පාඩම් කරගන්න defining problems
රිසර්ච් ඔබ්ජෙක්ටිව්, ඩෙවලොපින් රිසර්ච් ප්ලෑන්, ඉම්ප්ලිමෙන්ටින් රිසර්ච් ප්ලෑන් මේ දෙකම එකයි. දෙකම එකයි කියන්නේ එක වගේ. නැත්නම් දෙක දෙකක්. ඒ දෙක එකක් නෙමෙයි. මොකද පාඩම් කරගන්න ලේසියින්ද කිව්වේ. Implementing the reporting findings. ඊළඟ defining the problem research and objectives. දැන් defining the problems and research object. ඒ කියන්නේ අපේ ගැටලුව මොකක්ද? අපි රිසර්ච් එකට අදාළ කරන ගැටලුව මොකක්ද? ඒතකොට අපේ රිසර්ච් එකේ අපි බලාපොරොත්තු වෙන ඔබ්ජෙක්ටිව්ස් ටික අපේ අරමුණු ටික මොකක්ද කියලා අපි හරියටම දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි මේ defining and problems and research objectives කියලා කියන්නේ. මේ ටික කියව ගන්න. නමුත් මම මේක පැහැදිලි කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙම ප්‍රොබ්ලම් එක අපි හරියට අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ ඇයි අපි රිසර්ච් එක කරන්නේ? මොකටද? ඒ කියන්නේ අපිට ඕන වෙන්නේ මොකක් ගැන හොයන්නද? අපිට හිතුනොත් දැන් කස්ටමර් වැඩිපුරම කන්න කැමති මොන බිස්කට් එකද? ඒ චොකලට් බිස්කට්ද? ලෙමන් නේද? චොකලට් බිස්කට් තියෙනවා, තව මොනවද තියෙන ලෙමන් පප් තියෙනවා. නැත්නම් ක්‍රීම් කැකර්ද? නැත්නම් වේපර්ස්ද? ඔය වගේ බිස්කට් කිහිපයක් අරගෙන මේ බෑන් එයා වැඩිපුරම කන්න කැමති මොකක්ද කියලා බලනවා. ඒකට අපි එතනින් ප්‍රොබ්ලම් එකක් හඳුනා ගන්නවා. ප්‍රොබ්ලම් එකක් අපි හොයා ගන්න ඕනේ, ගැටලුවක් හඳුනා ගන්න ඕනේ. මේ ඇයි මේ විදිහට අනිත් ඒ කියන්නේ පාරිභෝගිකව මේ තියෙන ඒ කියන්නේ අනිකුත් දේවට වැඩි ආකර්ෂණ නැතුව මේකට විතරක් වැඩිපුරයි මේ බිස්කට් එක විතරක් කන්න වැඩිපුර ආකර්ෂණයක් දෙන්නේ ඇයි කියලා අපි බලනවා චුට්ටක් හොයනවා. ඒක තමයි අපේ ප්‍රොබ්ලම් එක වෙන්නේ ඒකට. අපි ඒකේ මේ ඔබ්ජෙක්ටිව්ස් ටිකම හදා ගන්න ඊට පස්සේ අපේ අරමුණු ටික අපි තියා ගන්නවා. මොනවද අපි අරමුණු විදිහට අපිට තියා ගන්න පුළුවන්? ඒ කියන්නේ අපි අරමුණු විදිහට තියා ගන්නවා. නේද? නිකන් සිම්පල් විදිහට හිතුවොත් හරි මම පැහැදිලි කරන්න ඕන හින්දා කියන්නේ අරමුණු විදිහට තියාගත්තොත් ඒ කියන්නේ වැඩිපුරම කන බිස්කට් එක කන්නේ කවුද? කොයි වයස් කාණ්ඩය ඒක? හා එතකොට ඒකෙන් මොකද තියෙන ඉම්පැක්ට් එක ඇඩ්වර්ටයිසින් වලින් කොහොමද ඒකට තියෙන ඉම්පැක්ට් එක? ඒකේ ටේස්ට් එකෙන් නැත්නම් ෆ්ලේවර් එකෙන් මොකක්ද තියෙන ඉම්පැක්ට් එක? නැත්නම් නේද අපි හිතුවොත් තව එක එක විවිධාකාරයෙන් හිතන්න පුළුවන් ඔබ්ජෙක්ටිව්ස් හදාගෙන කතා කරන්න පුළුවන්. ඒ වගේ. රයිට් එහෙම තමයි අපි මේ පළවෙනි ස්ටෙප් එකේ අපි කතා කරන්නේ රිසර්ච් එක. රයිට් රිසර්ච් ප්‍රොසෙස් එකේ පළවෙනි ස්ටෙප් එක ඔය විදිහට තමයි තියෙන්නේ. මම හිතනවා පැහැදිලිද තියෙයි කියලා. ප්‍රොබ්ලම් එක හඳුනාගත්තා. රිසර්ච් ඔබ්ජෙක්ටිව්ස් එක හඳුනාගත්තා. රයිට් ඕනනම් ඒක මම ටයිප් එකක් දෙන්නම් මෙන්න මේ දෙක විතර චුට්ටක් මතක තියාගන්න. identifying the issue එක. ඒ කියන්නේ අපි issue එක identify කරගන්න ඕනේ. මොකද්ද තියෙන issue එක කියලා. identify the issue clearly. අපි මේක හරියට දැනගන්න ඕනේ. clearly. right ඊළඟ එක set research goals. set research goal. research goal එක මොකක්ද කියලා. set research goals. research goal එක මොකක්ද කියලා බලන්න. right ඔච්චර. ඊළඟට අපි කතා කරොත් developing the research plan for collecting developing the research plan developing the research plan for collecting information. ඒ කියන්නේ අපි දැන් මේ වෙද්දි නිර්වචනය කියන්නේ අපේ රිසර්ච් එක කරන්න ඕනි ගැටලුව හොයාගත්තා. ඒකේ ඔබ්ජෙක්ටිව්ස් ටික හදාගත්තා. දැන් කරන්න ඕනි මොකද්ද? මේ තොරතුරු හොයාගන්න අපි ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. හරි? අපි තොරතුරු හොයාගන්න අපි ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. අපි කොහොමද මේක කරන්නේ කියලා. රයිට්? එතකොට අපි එන්නේ වගේ ප්ලෑන් එකක් හදාගන්නකොට අපි ගාව තියෙන කියන්නේ ප්ලෑන් එක හදාගන්නකොට අපි ඉන්ක්ලූඩ් කරන්න ඕන දේවල් ටික තමයි ඔය තියෙන්නේ. The research plan should outline data source එක මොකද්ද? research approach එක, contact methods, sampling plan එක, research instrument නේ data source එක අපි ගන්න තොරතුරු ගන්න කොයි මූලාශ්‍රයෙන්ද මොන approach එකෙන්ද research එක කරන්නේ? අපි contact ගන්න methods මොනවද? ඒතර sampling method එක කියන්නේ අර sample එක නේද? sampling method එක plan එක හදන research instrument අපි research එක කරන්න කොයි වගේ උපකරණද පාවිච්චි කරන්න ඕනේ? ඒ වගේ අපි බලන්න ඕනේ ඒක කොහොමද කරගන්නේ කියලා. ඒක තමයි අපි මෙතනින් කතා කරන්නේ. රයිට් මම හිතනවා පැහැදිලියදී කියලා. කොහොමයි අනිත් ඉතුරු ටික අවශ්‍ය නම් කියව ගන්න. ඒක තමයි ඉතින් අපි සාමාන්‍යයෙන් වැදගත්. ඊට අපි කතා කරන්නේ. implementing the research plan. අපි plan එක implement කරනවා. plan එක ස්ථාපනය කරනවා. නැත්නම් plan එක ක්‍රියාවට නංවනවා. අපේ මාර්ගට රිසර්ච් එක කරගන්න. පැහැදිලිද? අපි බලමු අපි කොහොමද මේක implement කරන්න කියලා. කියන්නේ අපි දැන් plan එකක් ඔක්කොම හදලා ඉවරයි. ගැටලු හොයාගත්තා, ඔබ්ජෙක්ටිව්ස් ටික හොයාගත්තානේ. අපි ඊට පස්සේ කතා කළා අපි ඊට පස්සේ ඔබ්ජෙක්ටිව්ස් ටික ඔක්කොම කතා කළා. ඊට පස්සේ මේක අපි හදාගන්න ඕනේ ඉතින් ඒ කියන්නේ රිසර්ච් ප්ලෑන් එක අපි ඩෙවලොප් කරගත්තා. දැන් තියෙන රිසර්ච් ප්ලෑන් එක එක්සිකියුට් කරන්න. මේක දැන් ක්‍රියාවට නංවන්නයි තියෙන්නේ. අපිට දැන් අපි අනිත් ඔක්කොම වැඩ කටයුතු කරගෙන ඉවරයි.
right. දැන් අපි මේක රිසර්ච් ප්ලෑන් එක ඉම්ප්ලිමන්ට් කරාට පස්සේ අපි කොහොමද පළවෙනියටම වෙනවා collect data. දැන් මේක රිසර්ච් ප්ලෑන් එක අපි රිසර්ච් ප්ලෑන් එක අපි දැන් රිසර්ච් ප්ලෑන් එක අපි දැන් පටන් ගන්න තියෙන්නේ. එතකොට අපිට මොකද වෙන්නේ? collect data. අපිට data ටික collect වෙනවා. ඊට පස්සේ process and analysis it. ඒක දැන් මේක ක්‍රියාවලිය වෙනවා නේ. ක්‍රියාවලිය වෙනකම මේක ඇනලයිස් වෙනවා. දැන් ඔටෝ දිමුත් මේ සිස්ටම් එකකට අපේ සිස්ටම් එක දුන්නොත් මේ ඔක්කොම ඔටෝ ඇනලයිස් වෙනවා. process and analyze it. ඊළඟට අකුරු වැරදි වුණාට ලියා ගන්න හරියට ensure accuracy නිර්දිභාවය පිළිබඳ අපි සහතික වෙන්නත් ඕන. ඒකත් වෙනවා සිස්ටම් එක. ඔය විදිහට තමයි අපි implementing the research කියන එක සරල විදිහට කතා කළේ. right. ඊළඟට අපි කතා කරනවා interpreting and reporting findings. අපි දැන් අපි හොයාගත්ත findings තියනවා නේද? ඒ කියන්නේ අපි දැන් අපි මේක දැන් plan එක implement කරලා අපි දැන් මේක process and analyze කරලා නේ තියෙන්නේ. ඒතකොට අපිට findings ටිකක් තියෙනවා. key findings ටිකක් තියෙනවා. එතකොට මේ key findings ටික අපි report එකට හදනවා. report එකට හදලා interpret කරනවා නේ. interpreting කරනවා අපි SPSS දාලා නේද? tables අරගෙන table interpret කරලා අපි අවසානයේ final idea එකක් දෙන්න ඕනේ. අන්න ඒ ටික තමයි අපි දැන් මෙතනින් කරන්නේ. ඒක තමයි මේ ඡේදයෙන් සම්පූර්ණයෙන් කියලා තියෙන්නේ. අපි ඒක සරලව දා ගන්නවා give conclusion. අපි අවසානයේ conclusion එකක් දෙනවා. ඒ කියන්නේ මිනිස්සු වැඩිපුර කන්න කැමති චොකලට් බිස්කට් එක. කන්න කැමති මොන චොකලට් බිස්කට් එකද? කාගේකද? මංචිද මැලිබින්ද? මැලිබන්ලගේ චොකලට් බිස්කට් එක තමයි පාරිභෝගිකයෝ වැඩිපුරම කන්න කැමති. ඒ කන්න කැමති මොන වයස් කාණ්ඩද? 18 24 අය තමයි ඒක කන්න කැමති කියලා අපි මේ විදිහේ කන්ක්ලූෂන් එකක් දෙනවා. මම මේ නිකන් සරල අදහසක් දුන්නේ. ඒ වගේ තමයි කන්ක්ලූෂන් එක දෙන්න. එතකොට අපිට දෙන්න පුළුවන් තව මේක වර්ධනය කරගන්න සජෙෂන් නේ, ඉම්ප්‍රූව් කරගන්න සජෙෂන් දෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. right. එහෙම තමයි මේ විදිහට තමයි අවසානයේ මේ මාකටිං රිසර්ච් එකේ අවසානයේ සිද්ධ වෙන්නේ ওই විදිහට. right. ඊළඟට අවසාන පාර්ට් එක මම හිතන්නේ analyzing and using marketing information. මේක තමයි අපි කතා කරපු සම්පූර්ණ marketing information system එකේ තුන්වෙනි ෆන්ක්ෂන් එක. analyzing and using marketing informations. right. පටලවා ගන්න තු පාඩම් කරන්න ඕනේ ගොඩක් ඒවා මේ එක වගේ තියෙන නිසා නේද? right. ඔන්න ඔය ටික තමයි දැන් කතා කරන්නේ analyzing and using marketing informations. පළවෙනිටම චුට්ටක් highlight කරන් යන්න වැදගත් ටිකක්. Information gathered in internal databases and through competitive marketing intelligence and marketing research. right. විවර කරමු යන්නේ 10. and marketing research need further analysis before using for decision making purpose. Advanced data analysis techniques, models and softwares can be used when analyzing data to generate better insights. ඒ කියන්නේ මේ ඉන්ෆර්මේෂන් අපි gather කරගන්න ඕන කියන්නේ ඉන්ටර්නල් ඩේටාබේස් එකෙන් compared to marketing intelligence එකෙන් marketing research එකෙන් අපි තොරතුරු එකතු කරගන්නවා කියලා කිව්වා නේ. ඔයාලට මතක ඇතිනේ අපි කිව්වා මේ developing chart එකේ මම පෙන්නන්නම්. මේ developing needed information එකේ internal database, marketing intelligence, marketing research මෙන්න මේ second phase එකේදී මේ second කියන්නේ අපේ දෙවෙනි step එකේදී තමයි අපි marketing environment එකට ගිහිල්ලා තොරතුරු ගන්න. right. තොරතුරු ගන්න ඒක තමයි මේ මෙතන කියලා තියෙන්නේ. එතන තමයි මේ කියන්නේ. Information gathered internal database, compete to marketing intelligence and marketing research need further analysis before using decision making purpose. ඒ කියන්නේ මේක තවදුරටත් analyze කරන්න වෙනවා අපි තීරණයක් ගන්න කලින්. Advanced data analysis techniques ඒ කියන්නේ වැඩි දියුණු වෙච්ච advanced විදිහට data analyze කරන techniques තමයි models and softwares අපිට use කරන්න පුළුවන් මේකට. ගුණාත්මක භාවයෙන් යුතු හොඳ තොරතුරක් ලබා දෙන්න අපිට මේවා use කරන්න පුළුවන් කියලා කියනවා. ඒක තමයි මේ analyzing and using marketing informations කියලා කියන්නේ. right. එතකොට මේකේ අපි මේකේ චුට්ටක් තියෙනවා අපි ටක් ගාලා මේ පැත්තේ ටක් ගාලා ලියා ගමු. මේකට අදාළව මේ analyzing and using marketing information කියන කොටස් දෙකකට අපි කතා කරනවා. ටක් ගාලා අපි කතා කරමු. ටක් ගාලා ලියමු. පළවෙනි ස්ටෙප් එක විදිහට කතා කරොත් analysis
ඇනලයිසිස් ඉන්ෆර්මේෂන්. අපි කොහොමද ඇනලයිසිස් ඉන්ෆර්මේෂන් කරන්නේ? අපි ඉගෙන පොඩ්ඩක් පුළුල්ව කතා කරන්න ඕන. මොකද ලියන්නවොත් එහෙම අපෝ ලියන දණන් ඉන්න බෑනේ. බලන්න raw material is not useful directly නේද? අපිට raw materials ඇත්තම වැදගත් කියන්නේ. මොකද අපි raw material අපි convert කරගන්න ඕනේ අපිට ඕන විදිහට. නේ? so raw material නේ sorry raw data නේද? raw data අපිට අපි convert කරගන්න ඕනේ information විදිහට. අපිට data වලින් ඔයිට තීරණයක් ගන්න බෑනේ. නේද? එතකොට ලියගන්න raw data is not useful directly. ඒක අපිට directly මේක useful වෙන්නේ නැහැ. right? ඊට පස්සේ it must it must be it must be processed. It must be processed, right? It must be processed, organized නේද? අපිට අමුදත්ත අරගෙන අමුදත්ත වලින් අපිට තීරණයක් ගන්න බෑ. මොකද අපි අමුදත්ත හැම වෙලාවෙම අපි සකස් කරන්න ඕනේ. අපිට තීරණයක් ගන්න ඕනේ. අපිට තීරණයක් ගන්න ඕනේ අවශ්‍ය විදිහට අපි අමුදත්ත හදා ගන්න ඕනේ. අපිට එහෙම නැතුව කෙලින්ම හදන්න බෑ. හරිද? Analyzed. right? Analyzed. ඊට පස්සේ අපි ඒක analyze කරගන්න ඕනේ, process කරගන්න ඕනේ, organize කරගන්න ඕනේ. right? ඊට පස්සේ අපිට පුළුවන් අපිට මේකට tools පාවිච්චි කරන්න පුළුවන්. right? අපිට මේකට tools පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේකට tools පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට. right? tools පාවිච්චි කරන්න පුළුවන්. දැන් IT එහෙම ඉගෙන ගත්තා නම් ඒක දන්නවා මේ data හැම මේ පාවිච්චි කරන්න බෑ මේවා කරගන්න ඕනි කියලා. මේ පොඩි idea එකක් එනවා එහෙම කරපු කෙනෙක්ට. right? මම නිකන් පොඩි අදහසක් දුන්නේ. right? ඔන්න මතක තියාගන්න. එතකොට මේවා අපි කරගන්න පුළුවන් කොහොමද? data analysis data analysis data analysis techniques data analysis techniques වලින් පුළුවන්. right? ඊට පස්සේ models වලින් මේක කරන්න පුළුවන්. අපි මේක කතා කළානේ. මම highlight කරලා කතා කළා. නමුත් මම මේක මෙහෙම ලිව්වේ ඔයාලට මේක පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඕනේ හින්දා. software systems වලින් මේ දේ කරගන්න පුළුවන්. right? ඔච්චරයි. දැන් ඊළඟට ආයි දෙවනි එක using information. නාඩි පහක් තියෙනවා. කළ කරමු. using information. මේක පැහැදිලිව ලියාගත්තොත් මේක වැඩේ පැහැදිලි වෙයි. හරි. දැන් අපි ඇනලයිස් කරා. දැන් අපි තොරතුරු ටික ඇනලයිස් කරගත්තා. raw data අපිට ගන්න බෑ directly. ඒවා raw data අමුදත්ත වලින් අපිට එහෙම ගන්න බෑ directly මේ බෙඩකට. අපි ඒවා organize කරලා ඇනලයිස් කරලා ඒ කියන්නේ data analysis techniques software පාවිච්චි කරලා අපි මේ raw data ටික අපිට තොරතුරු ගන්න පුළුවන් විදිහට හදාගත්තා. දැන් අපි කරනවා after analysis. analysis එකෙන් පස්සේ මොකද කරන්නේ? after පුරුත් කර දෙනවා. after analysis result must be නේද? result must be analysis එකෙන් පස්සේ අපේ තොරතුරු ටික මොකද වෙන්න ඕනේ? result must be give to right decision makers. ඒ කියන්නේ given to right decision makers. නිවැරදි තොරතුරු ගන්නට දෙන්න ඕනේ. මේ ටික දෙනවා ඔයාලා තොරතුරු වල තීරණ ගන්න කියලා දෙනවා. ඊට පස්සේ at the right හරි වෙලාවේදී නිවැරදි තීරණ ගන්න අයට මේ තොරතුරු අපි ලබා දෙනවා. right? ඕක තමයි අපි දැන් මේ කතා කරුවා අවසාන final stage එක. analyzing and using marketing information කියලා කතා කළේ ඒකට. right? එතකොට මේ ඇනලයිසින් තව එකක් කතා කරන්න තව එකක් තියෙනවා. මේ ඇනලයිසින් ඉන්ෆර්මේෂන් එකේ ඇත්තටම ඇනලයිසින් ඉන්ෆර්මේෂන් කියන මේ ස්ටේජ් එකේ තියෙනවා මේ අරමුණක්. ඒක තමයි මම කිව්වේ turn data into meaningful insight. ඒ කියන්නේ මේ තොරතුරු මම කිව්වේ අමුදත්ත මේ වලින් අපිට තොරතුරු තීරණයක් ගන්න බෑ. අපි තීරණ ගන්න තොරතුරු වලින්. අපි තීරණයක් ගන්න තොරතුරු වලින්. අපිට දත්තකින් තීරණයක් ගන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්නේ? දත්ත ටික ඔක්කොම එකතු කරගෙන අපි දත්ත තොරතුරු බවට පරිවර්තනය කරනවා. ඒක තමයි මේ කියන්නේ. දත්ත තොරතුරු බවට පරිවර්තනය කරලා
ඒ දත්ත වලින් අපි අවසානයේ තීරණයක් ගන්නවා. ඒක තමයි මෙතනින් කියන්නේ. ඒ දත්ත වලින් අපි අවසානයේ තීරණයක් ගන්නවා. පැහැදිලිනේ නේ? මං කියන එක මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. අපිට දත්ත වලින් තොරතුරු ගන්න දත්ත වලින් තීරණයක් ගන්න බෑ. ඒ නිසා අපි දත්ත ටික තොරතුරු බවට පරිවර්තනය කරගෙන ඒ තොරතුරු හරහා තමයි අපි තීරණය ගන්න. ඒ තොරතුරු අපි ඊට පස්සේ මේ නිවැරදි තීරණ ගන්න අයට අපි දෙනවා. ඔයාලා තීරණ ගන්න කියලා හරි වෙලාවේදී හරි තීරණ ගන්න අයට අපි මේ තොරතුරු දෙනවා. ඔයාලා හොඳ තීරණයක් ගන්නයි කියලා. ඒ විදිහට තමයි මේ පාඩම අපි කතා කළේ. රයිට් මේ පාඩේ මම හිතනවා අපැහැදිලි තැනක් නැති වෙදී කියලා. එහෙනම් අපි හතරවෙනි පාඩමත් ඉවරයි. මේ විදිහට තමයි තියෙන්නේ. managing the marketing information system එක ගැන කතා කරපු දේ. ඉතින් අවසානයේ මොන හරි දැනගන්න තියෙන තව දෙයක් තියෙනවා. තව විනාඩි දෙකක් තියෙනවා අහන්න. මොනවද තියෙනවා ප්‍රශ්න? ප්‍රශ්නයක් නැද්ද? හරි එහෙනම් මීටින් එක එන් කරලා අපි තව එකක් පටන් ගමු. ම්ම්, අපි මේක ඉන් කරලා වෙන මීටින් එකක් ගමු.